ඉතින් ඔයාලට කොහොමද? හැමෝම පරිස්සමින් ඉන්නවා නේද? අද වීඩියෝ එක මගේ ජීවිතේ මං සතුටින්ම ගෙවපු දවස් ටිකක් ගැන තමයි. ඔන්න ඔය විදිහට ලස්සනම ලස්සන රාවණා ඇල්ලත් බලාගෙන අපි මේ යන්නේ රාවණා පූල් ක්ලබ් එකට. Baiklah. Huh? දැන් අත් දෙක අතරින් දෙන්න මැදින් බලන්න පිටිපස්ස මැද්දෙන් බලන්න පිටිපස්ස අංගයි very good ඉතින් ඔන්න දවස් ගාණක් බලාගෙන ඉඳලා හරි ආසාවෙන් තමයි මම මේ රාවණා පූල් ක්ලබ් එකට ඇත්තටම යන්න ඉඳියේ. මෙතනදී මල්ලොන්චිල්ලාවේ යන්න මට මතක විදියට එක්කෙනෙක්ට රුපියල් 4000ක් වගේ වුණා. මේ පරිසරය ඇත්තටම හරිම ලස්සනයි. මතක් වෙද්දිත් අනේ ආයේ යන්න නැත්තම් කියලා හිතන තරමටම හරිම ලස්සන අත්දැකීම් ටිකක් ගන්න පුළුවන් වුණා. ගිය අය ඉතින් දන්නවා ඒ ෆීලිං එක කොහොමද කියලා. මෙතනදී මල්ලොන්චිල්ලාවේ යන අයට එයාලම ඒ කියන්නේ යාළගෙම ෆොටෝග්‍රැෆර් කෙනෙක් යොදවලා ඔයාලට ওই වීඩියෝ එකේ පහළ පේනවද දන්නේ නැහැ. එයාලා අපිට ඒ කියන්නේ හරි ලස්සන ෆොටෝස් ටිකක් ලස්සනට කැප්චර් කරලා දෙනවා. අපේ ෆොටෝස් ටිකක් මම එයාලා අපිට අරගෙන දීපු ෆොටෝස් ටිකක් මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහදී ඇඩ් කරලා තියෙනවා. ඔයාලටත් බලන්න. මල්ලොන්චිල්ලාවේ යද්දී ඊට කලින් ඒ කියන්නේ අපි මට මතක විදියට ෆෝම් එකක් ෆිල් කරලා ඒක සයින් කරලා ඊට පස්සේ කපල් යනවා නම් අනිවාර්යයෙන්ම හැමෝගෙම බර බලනවා. කපල්ස් යනවා නම් එයාලගේ බර අනුව ඒ කියන්නේ දෙන්න වාඩි වෙන්නේ මොන පැත්තේද එහෙම ඒ දේවලුත් එයාලා ඒ කියන්නේ ඒ තරමටම හරි ආරක්ෂිතව ඒ යන අයට ඒ එක්ස්පීරියන්ස් එක ගන්න හරි වගකීමකින් එතන ඒ කියන්නේ යාළගේ ස්ටාෆ් එකත් වැඩ කරනවා. ඒ වගේම මල්ලොන්චිල්ලාවේ යනවා නම් ගෑල් ළමයින්ට ලස්සන ෆ්‍රොක් එහෙම තියෙනවා. ඒකට වෙනම ඇඩිෂනල් ඒ කියන්නේ එයාලා charge කරනවා මට මතක විදියට රුපියල් 3500ක් හෝ 4000ක් වගේ ගාණක් තමයි. හරියටම ගාණ මට මතක නැහැ. මේ තියෙන්නේ එයාලා අපිට කැප්චර් කරලා දුන්න ලස්සන ෆොටෝස් ටිකෙන් ටිකක් තමයි ඔය මම ඇඩ් කරලා තියෙන්නේ. ඔන්න ඉතින් ඔය විදියට තමයි මල්ලොන්චිල්ලාවේ මම ගිය අත්දැකීම් ටික මං ගත්තේ. ඇත්තටම ඉතින් ගිහින් බලන්නම ඕනේ. මෙහෙම වචනෙන් කිව්වට ඒක විස්තර කරන්න බෑ. ඊට පස්සේ රාවණා පූල් ක්ලබ් එකේ තියෙනවා ෆ්ලයින් රාවණා කියලා ප්ලේස් එකක්. එතන අර කේබල් එකක් දාලා ඒ කියන්න තමයි තියෙන්නේ කෙටියෙන්ම කිව්වොත්. ඒ දේත් මෙයාලා හරිම සේෆ්ටි විදියට ඒ කියන්නේ arrange කරනවා. මේකේ මට මතක විදියට අපිට ෆෝන් ඒව කිසිම දෙයක් ගෙනියන්න බෑ කියලා තමයි කිව්වේ මට මතක විදියට. මේවා දැන් ඒ කියන්නේ ආයෙම වෙනස් වෙලා දන්නෙත් නෑ. අපි යන්න කලින් ඒ කියන්නේ අපි වීඩියෝස් වල දැක්කා ටුවරිස්ට්ලා එහෙම යාළගේ ෆෝන්ස් කැමරා වලින් එහෙම වීඩියෝ කරගෙන මේ එහෙම යන්නේවත් තිබ්බා. ඒ වුණාට අපට ෆෝන් ගෙනියන්න බෑ කියලා තමයි එයාලා කිව්වේ. එයාලගේ ඩ්‍රෝන එකකින් අපිට මේ වීඩියෝස් ටික එයාලා අරගෙන දුන්නා. මෙතන
මෙතනදීත් අපි යන්න කලින් අපේ බර මැනලා උස මැනලා ෆෝම් ෆිල් කරලා ඒ වගේ දේවල් ටිකක් කරන්න තිබ්බා. මට මතක විදියට මේකේ ඒ කියන්නේ යන්න වගේමයි අර ඩ්‍රෝන එකෙන් අපේ වීඩියෝ එකේ දේවල් අරගෙන දෙන්න. මෙතනදී අපිට ෆොටෝස් ඒවා අරගෙන දුන්නේ නැහැ. යාළුවා වීඩියෝ එකක් විතරයි ලස්සනට හදලා දුන්නේ. යාළුවා හදපු වීඩියෝ එකම තමයි මම මෙතෙන්ට ඔයාලට ඇඩ් කරලා තියෙන්නේ. ඒකට මට මතක විදියට රුපියල් 14000ක් ගියා. ගණන් ඒවා වෙනස් වෙලා තියෙනවා නම් එහෙම වෙන්න පුළුවන්. මට මේ ඒ කියන්නේ හරිම ගාන මට මතක නෑ. සමහර විට දැන් මේ ගණන් වෙනස් වෙලත් ඇති. ඔන්න ඔහොම තමයි ඒ අත්දැකීම අපි ගත්තේ. රාවණාපුර ක්ලබ් එකෙන් පස්සේ අපි ඒ කියන්නේ නුවර එළියට එන්න තමයි අපි හිතාගෙන ඉඳියේ. නුවර එළියට එද්දී ටිකක් හවස් වුණා. හවස් වෙලා අපිත් එක්ක තව කපල් එකක් ගියා. ඊට පස්සේ අපි නවතින්න තැනක් කියන්නේ හොයාගෙන ආයේ ඊට පස්සේ චේන්ජ් කරලා ඒ දේවල් කරගෙන ඉද්දී ටිකක් රෑ වුණා. අපි අද්දිම තමයි මේ කානිවල් එක දැක්කේ. ඇත්තටම මේ එන්න ඕනි කියලා හිතාගෙන ඉඳියා. හරියටම ග්‍රෙගරි වැව ඉස්සරහා තමයි තියෙන්නේ. මේක ඔයාලා දැකලා ඇති. දැනටත් ඇති සමහර විට. ග්‍රෙගරි වැව ඉස්සරහාම තියෙන හොටෙල් එක තමයි අපි නැවතුනේ. නැවතිච්ච හොටෙල් එකේවත් රූම් එකේවත් ඒ කිසිම දෙයක වීඩියෝ එකක් ඒවා ඇත්තටම ගන්න බැරි වුණේ. මම ඒ දවස්වල YouTube channel එකක් ඇත්තටම කරේ නැහැ. YouTube channel එක පටන් ගත්තේ ළඟකදීනේ මේ වීඩියෝස් ටික කලින් ගත්ත වීඩියෝස් ටිකක්. ඉතින් අපි නවතින්න තැනක් හොයාගෙන ඊට පස්සේ චේන්ජ් කරගෙන මෙතෙන්ට එන්න ඕනෙම කියලා හිතුණ නිසා අපි මේකට ආවා. කපල්ස් දෙකක් තමයි ඒ කියන්නේ මේ ගමන ගියේ. මමයි හස්බන්ඩ්ුයි හස්බන්ඩ්ගේ යාළුවෙකුයි එයාගේ වයිෆුයි තමයි ගියේ. අපි ඒ කියන්නේ කපල්ස් දෙකම මැරි කරේ එකම මාසේ. ඒකින්ද ඒ කියන්නේ හරිම පහසුයි. ඒ කියන්නේ එක වගේම එකම වයිබ් එකේ ඉන්න 4 දෙනෙක් තමයි ඉඳියේ. ඒකින්ද එන්ජොයි කරන්නත් ඇත්තටම හරිම පහසු වුණා. කිසිම බෝරින් එකක් තිබ්බේ නෑ. මේ කානිවල් එකේ මට මතක විදියට එන්ට්‍රන්ස් ටිකට් එක රුපියල් 100ක් හෝ 200ක් වගේ තමයි උනේ. ඊට වැඩිය ගාණක් වුණේ නෑ. මේ කානිවල් එකටම එදා දවසේම ඉඳියේ කපල්ස් ඒ කියන්නේ කපල්ස් 3ක් විතරයි. කපල්ස් 3 කියන 6 දෙනෙක් විතරයි මේ කානිවල් එකටම ඉඳියේ. ඉතින් ඒකත් මාරම අත්දැකීමක්. මෙන්න මේකට මං කියන නම නම් මොකක්ද කියලා දන්නේ නැහැ. මේකේ ගිහිල්ලා අන්තිමට මට ඇත්තටම ඔළුව කරකැවිල්ල වගේ තිබ්බේ. කැරකිලා ඒ මදිවට මේකේ අද්දි අර ඉස්සරහා පැත්තෙන් එන අනිත් මේවා ඒ කියන්නේ ළඟට වදින්න එනවා වගේ. අනේ මන් දන්නේ මෙන්න මේකේ ගමන නම් ටිකක් ඒ කියන්නේ මට ටිකක් අවුල් ගියා. අනේක ඔළුවත් කරගෙන වගේ ඇස් දෙකටත් හරි අමාරුයි. ඊට පස්සේ අපි ඒකෙන් පස්සේ ගියේ මෙන්න මේකට. මම දන්නේ මේක අරගෙන මේක කිව්වට මේවට කියන නම් මොනවද කියලා. මේවා යන්නේ මං හිතන්නේ සාමාන්‍යයෙන් පොඩි ළමයි. ඒ වුණාට ඒ කානිවල් එකම ඔයාලට පේනවා ඉතින් පාළුයි 6 දෙනෙක් විතරමයි ඉඳියේ. කපල්ස්ම 3ක් විතරයි ඉඳියේ. ඒකින් ඉතින් හරිම නිදහසකුත් තිබ්බා. දැන් ගොඩාක් සෙනග ඉඳියා නම් ඇත්තටම අපිට මේ වගේ ඒවයි නම් යන්න හම්බ වෙන්නේ නැහැ. මං නම් හිතන්නේ පොඩි බබාල යන ඒවානේ මේ දේවල්. ඒකෙත් ඉතින් ගියා. හරි ෂෝක් හැබැයි ඉතින් මේ ගමන අපි ඒ කියන්නේ දවස් 5ක අපි ට්‍රිප් එකක් තමයි ගියේ. ඒ දවස් 5ම මාරම සතුටින් ඉඳියා. මාරම විදියට එන්ජොයි කරා. ඒ කියන්නේ ගොඩාක් එක්ස්පීරියන්ස් අපි ගත්තා. ඔයාලා ට්‍රිප් එකක් එහෙම යනවා නම් අනිවාර්යෙන් ඒ කියන්නේ ඔයාලා එකතු කරගන්න කට්ටිය ඔයාලා ඒකට ඒ කියන්නේ ඔයාලා යන කට්ටිය ඔයාලගේම වයිබ් එකේ කට්ටියක් නම් ඒ ගමන එන්ජොයි කරන්න හරිම පහසුයි. ඒක මට තේරුනේ මේ ගමනේදී තමයි ඇත්තටම අපිත් එක්ක ගිය අනිත් කපල් එකත්
හරියම ඒ කියන්නේ සතුටින් මේ හැමදේම එන්ජොයි කරා. සමහරව ඉන්නවනේ අනේ අපිට මේවා යන්න බෑ. මේ අපිට යෙල්පෙන්නේ මොනවද අනේ පොඩි බබාලා වගේ. එහෙම නෑ අනේ. හැම එකටම අර කියන් මේ කියන් එහෙම කන්න ගියත් එහෙමයි. හැම එකම ඒ කියන්නේ අර තෝරලා බේරලා එහෙම මේ කරන්නේ නෑ. ඕන එකක් ඕකේ. එහෙම අයත් එක්ක ගියාම තමන් යන ගමන ඒ කියන්නේ එන්ජොයි කරන්න හරිම පහසුයි. ළමයි තව දෙයක් කියන්න ඕනේ අපි අර එතන ටිකට් දෙන්න ඒ දේවල් වලට ඉඳපු අයියලාගෙන් ඇහුවට පස්සේ එයාලා අපිට කිව්වේ මේ කානිවල් එක දවස් 3-4කට විතරක් තියෙන එකක් නෙමෙයි මේ ප්ලේස් එක. ඒ කියන්නේ එයාලා හැමදාම ඒ කියන්නේ දවස් 365ම මේ කානිවල් එක කරගෙන යනවා. ඒක හින්ද වෙන්නේ නැති සමහර විට මේකේ මේ විදියට සෙනග ඒ කියන්නේ අඩුවෙන් ඉන්නවත් ඇත්තේ. හැබැයි එයාලා කියපු විදියට ඉරිද සෙනසුරාදා තමයි ගොඩාක් මේකේ සෙනගේ ඉන්නවා කියන්නේ. සතියේ දවස්වල එහෙම සෙනග අඩුයි. මං හිතන්නේ අපි මේ ගියේ සිකුරාදා දවසක. ඒක හින්දා වෙන්නේ නැති සෙනග අඩු. එයාලා කිව්වේ සෙනසුරාදා ඉරිදා තමයි මේකේ ගොඩාක් සෙනග ඉන්නේ කියලා. හැබැයි මොකක් නමුත් අපේ වෙලාවට එහෙම සෙනග ඉන්නේ නම් අපිට මේ හැම එකම යන්න ලැබෙන එකක් නෑ මට හිතෙන්නේ සමහර විට. ඒකත් ඉතින් අපේ ලකි chance එකක් කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ ඔන්න ඒකෙත් ගිහිල්ලා ඒකේ තිබිලා තියෙන ප්ලේන් ටිකක් ඉතින් ඔන්න ඒකෙත් ගිහිල්ලා ඊට පස්සේ ඔන්නම කරකැවි ඉන්දියා ආයේ කොහාටද යන්නේ කියලා බලන්න. ඊට පස්සේ කියලා ඊට පස්සේ අතර දෙනා ඒකෙත් විදියට ගියා. මං ඔය මොකද්දෝ එකක් ගැන බර කල්පනාවක ඉන්නේ මට හිතන විදියට මෙලොව මල සිහියකින් නෙවෙයි මම ඉන්නේ. ඔය ඉන්නේ අපිත් එක්ක ගිය අනිත් කපල් එක. ඒ වෙලාවේ ඊට පස්සේ ඔන්න අයියා එහෙම කැමරේ කාල්ලල චුට්ටක් කියනවා වෙන්න කියලා කිව්වා. ඔන්න දැන් චුට්ටක් කියනවා වුණා. ඊට පස්සේ අපි ගියා රෑට කන්න. ඊට පස්සේ මට හිතන විදියට එතන නයිට් කඩයක් වගේ එකක් තමයි. ඒකේ තිබ්බානේ හරිම රස කොත්තුවක්. ඒ කියන්නේ දැන් මම ඊට කලින් ඒ වගේ ඒ කියන්නේ ඒ තිබ්බ රස විදියට කොත්තුවක් ආපු පළවෙනි වතාව. ඊට පස්සේ මේ තියෙන්නේ ඊට පහවදා උදේ අපට බ්‍රේක්ෆාස්ට් එකට හම්බ වෙච්ච මේ කිසිම දෙයක් ඒ කියන්නේ වීඩියෝ එකක් ගන්න තරම් එහෙම උමනාවක් ඒ කියන්නේ මතකයක් තිබ්බෙත් නැහැ. වීඩියෝ එකක් ගන්න ඕනි කියලා හිතුනේත් නැහැ. නිකමට ඒ කියන්නේ අර මතක් වෙන්න අපිට ෆොටෝස් ටිකක් තියාගන්න ඕනි කියලා හිතිලා ගත්ත ෆොටෝස් ටිකක් තමයි ඔය. ඔය ටිකෙන් භාගයට භාගයක්වත් කෑවේ නැහැ. අර දැක්ක කේක් ඒවා. එහෙමම ආයේ ඊට පස්සේ අපි යාළටම දුන්නා. කන්න ඒ කියන්නේ අනේ මන් දන්නේ හිත පිරিলা තිබ්බ හින්දාද කියලා මේ ඉතින් අපි දෙන්නා. මේ වීඩියෝ එකේ තවත් කොටසක් ඒ කියන්නේ ඉතුරු දවස් ටික ගෙවුණු විදිය තවත් කොටසක් අපි නෙමෙයි මම අරගෙන ඉන්නම් ඔයාලට වීඩියෝ එකකින්. එහෙනම් ඉතින් ගිහින් එන්නම් මේ වීඩියෝ එකේ දෙවෙනි කොටස අරගෙන අනිවාර්යයෙන්ම එනවා. ඉතින් අලුත් වීඩියෝ එකක් හරි මේක දෙවෙනි කොටස හරි අරගෙන එනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. ඒ වගේම වීඩියෝ එක අන්තිම වෙනකන් බලන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.